හිතන්න ඔය අවුරුදු ගණන් තිස්සේ ලොකු හීනයක් වෙනුවෙන් මහන්සි වෙලා කට්ට කාලා අන්තිමට හීනට යන පළවෙනි පඩිය නැග්ගට පස්සේ ඔයාට සිද්ධ වෙන්නේ පාරවල් අතු ගන්නයි කුණු ඇදලා දාන්නයි නැතිවුණු පූස හොයන්නයි නම් ඔයාට කොහොම දැනේද? ඊට පස්සේ ඒ කම්මැලි ජීවිතයෙන් මිදිලා ඇත්තම ඇත්ත ජීවිතේ පරදුවට තියන්න වෙන භයානක මෙහිමකට එක පාරටම මුහුණ දෙන්න වුණොත් ලේ විසි වෙන මරණය ඇස්සිසරහම් පේන තැනකදී ඔයා බය වෙලා ගල් ගැහිලා හිටියොත් ඒක කොච්චර ලැජ්ජාවක්ද? අද අපි කතා කරන්න යන්නේ නරුටෝ ක්ලැසික් කතාවේ ටීම් 7 එක අය ළමා ලෝකයෙන් එළියට ඇවිත් නින්ජා ලෝකේ තියෙන ඇත්තම කුරිරුකම භයානකම පළවෙනි වතාවට අත්දකින ඒ සුපිරිම එපිසෝඩ් එක ගැන. අයුබෝවන් ඇනිමේ ලෝලී යාළුවනේ. ඇනිමේ ලෝෙන් හා චැනල් එකට වලව ආදරයෙන් පිළිගන්න. කලින් එපිසෝඩ් එකේදී අපි දැක්කා කකාශිගේ සීනු පරීක්ෂණයෙන් නරුටෝ සස්කේ සහ සකුරා කොහොමද පාස්සුනේ කියලා. කණ්ඩායම හැඟීම කියන දේ තේරුම් අරන් අලුත් ගමනක් පටන්ගත්තු මේ තුන් දෙනාට අද මුහුණ දෙන්න වෙන්නේ ලේසි පහසු දෙයකට නෙමෙයි. නරුටෝ කතාවේ නියම ඇක්ෂන් පටන් ගන්න මුළු ස්ටෝරි ලයින් එකම වෙනස්ම පැත්තකට හරවන 6 වෙනි එපිසෝඩ් එක තමයි අද අපි රිවිව් කරන්න යන්නේ. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම්ම අපිත් එක්ක රැඳිලා ඉන්න. මොකද මේ කතාවේ හැංගිලා තියෙන ගොඩක් දේවල් අද මං ඔයාලට කියනවා. Hey ladies, drop it down. Just wanna see you touch the ground. Don't be shy, girl. Hey girl, shake your body like a belly dancer. එපිසෝඩ් එක පටන්ගන්නේ ටීම් 7 එකට ලැබෙන පළවෙනි මිෂන් එකත් එක්ක. අපි හිතුවේ දැන් මෙයාලා නියම නින්ජල වගේ සටන් කරන්න යයි කියලා නේද? ඒත් නෑ. මෙයාලට හම්බ වෙන්නේ ගමේ තියෙන බොහොම සාමාන්‍ය වැඩ. කුඹුරුවල වල්ලු ගුල්ලන්න, ගඟේ කුණු අයින් කරන්න, ඊටත් වඩා දරුණු මිෂන් එක මැඩම් සිජිමිගේ නැතිවුණු පූසා ටෝරාව හොයන එක. මේ ටෝරා කියන පූසා අල්ලගන්න එක නරුටෝට ලොකු වදයක් වෙනවා. පූසෝ නරුටෝගේ මූණ හූරගෙන යනවා. කොහොම හරි පූසව අල්ලගෙන ආවට පස්සේ ඒ පූසාගේ අයිතිකාරිය ඒ කියන්නේ මැඩම් ශිජිමි පූසාව වඩාගෙන මිරිකනවා. ඒක දැක්කහම නරුටෝටත් තේරෙනවා ඇයි මේ පූසා ගෙදරින් පැනලා ගියේ කියලා. කොහොම වුණත් මේ වගේ D rank missions ඒ කියන්නේ කිසිම අනතුරක් නැති කම්මැලි වැඩ කරලා නරුටෝට දැන් හොඳටම එපා වෙලා තියෙන්නේ. තුන්වෙනි හොකාගේ ඉස්සරහට ගිහින් නරුටෝ කෑ ගහනවා මට මේ වගේ ළමයි කරන වැඩ කරන්න බෑ. මට ඕනේ නියම මිෂන් එක. මම දැන් නියම නින්ජා කෙනෙක් කියලා. ඉරුකා සෙන්සේ නරුටෝට බනින්න හැදුවත් කකාශිත් තේරුම් ගන්නවා නරුටෝ කියන කතාවේ පොඩි ඇත්තක් තියෙනවා කියලා. මේ වෙලාවේ හොකාගේ පැහැදිලි කරනවා නින්ජ ගම්මානයක මෙහියුම් බෙදිලා තියෙන විදිහ. A, B, C සහ D විදිහට තමයි මිෂන්ස් තියෙන්නේ. D කියන්නේ අලුතෙන් ආපු ගෙනිල්ලට දෙන සාමාන්‍ය වැඩ. C කියන්නේ බොඩිගාඩ් වැඩ වගේ ටිකක් වගකීමක් තියෙන දේවල්. B සහ A කියන්නේ ඇත්තටම ජීවිතේ පරදුවට තියලා කරන සටන් සහ භයානක මෙහෙයුම්. මේවා කරන්නේ චූනින් සහ ජෝනින් කියන ඉහළ මට්ටමේ නින්ජලා. හොකාගේ මේ ලොකු පැහැදිලි කිරීම කරද්දී නරුටෝ මොකද කරන්නේ? එයා බිම ඉඳගෙන අනිත් තුන් දෙනාට කියවනවා එයා ඊයේ රෑ කෑවේ ඌරුමස් දාපු රාමන් අද කන්න ඕනේ වෙන රාග රාමෙන් එකක් කියලා. නරුටෝට හොකාගේ කියන කිසි දෙයක් වැඩක් නෑ. මේ දර්ශනෙන් නරුටෝගේ චරිතයේ තියෙන ඒ නොසැලකිලිමත්කම ඒ වගේම තමන්ට ඕන දේ වෙනුවෙන් ඕනම කෙනෙක් ඉස්සරහා කෑ ගහන්න පුළුවන් ධෛර්යය අපිට පේනවා. අන්තිමේදී හොකාගේට සිද්ධ වෙනවා නරුටෝගේ මුරණ්ඩුකමට ඉඩ දෙන්න. හරි ඔයාලට ඒ තරම් ඕන්නම් මම දෙන්නම් C rank මිෂන් එක. ඔයාලට තියෙන්නේ කෙනෙක්ව ආරක්ෂා කරගෙන එයාගේ රටට ගිහින් ඇරලවන්න. නරුටෝට මාරම සතුටුයි. එයා හිතන්නේ කවුරු හරි ලොකු කුමාරිකාවක් හරි වැදගත් කෙනෙක්ව හරි වෙන්න ඇති ආරක්ෂා කරන්න තියෙන්නේ කියලා. ඒ දොර ඇරගෙන ඇතුළට එන්නේ බීගෙන අතේ බෝතලයක් තියාගෙන ඉන්න වයසක මිනිහෙක්. එයාගේ නම ටසුනා. එයා වේව් කන්ට්‍රි එකේ ඒ කියන්නේ තරංග දේශයේ පාලම හදන ප්‍රධාන ඉංජිනේරුවෙක්. ටසුනා කණ්ඩායම දිහා බලලා hina වෙනවා. මේ පොඩි උන් රැළද මාව ආරක්ෂා කරන්නේ. විශේෂයෙන්ම අර කොට මෝඩ පාට එක. ටසුනා කෙලින්ම අපහාස කරන්නේ නරුටෝට. නරුටෝට හොඳටම කේන්ති ගිහින් ටසුනාට ගහන්න පනිනවා. ඒත් කකාෂි නරුටෝව අල්ල ගන්නවා. අපි ආරක්ෂා කරන්න ඕනේ මනුස්සයවම මරන්න හදන්නේ මේ මෝඩයෝ. කකාෂි අහන්නේ ඒ විදිහට. මේක මාරම විහිළුසාගත තැනක් වුණත් මේ ටසුනා කියන මනුස්සයාගේ බැල්මේ එයාගේ කතාවේ මොකද්ද හැංගිච්ච රහසක් තියෙනවා කියලා අපිට පොඩියටින් ගියක් දෙනවා. කොහොම හරි දැන් ගමන පටන් ගන්නවා. නරුටෝ ගමේ ගේට්ටුවෙන් එළියට යද්දී හරියට හිරෙන් නිදහස් වෙච්ච කුරුල්ලෙක් වගේ සතුටෙන් කෑ ගහනවා. මොකද එයාගේ මුළු ජීවිත කාලයටම එයා කොනෝහා ගමෙන් එළියට ගිහිල්ලා නැහැ. මේ ලෝකේ කොච්චර ලොකුද කියලා එයාට බලන්න ඕනේ. ගමන අතරමඟදී සකුරා අහනවා කකාෂිගෙන් වේව් කන්ට්‍රි එකෙත් නින්ජල ඉන්නවද කියලා. කකාෂි පැහැදිලි කරනවා ලෝකේ තියෙන ප්‍රධාන නින්ජ ගම්මාන පහ ගැන. ගිනි, ජලය, අකුණු සහ සුළඟ,
පෘථිවිය කියන මේ ප්‍රධාන රටවල් පහේ තමයි ලෝකෙ බලගතුම නින්ජල ඉන්නේ. හැබැයි වේව් කන්ට්‍රි කියන්නේ ගොඩක් දුප්පත් නින්ජල නැති පොඩි රටක්. ඒ නිසා මේක C රැන්ක් මිෂන් එක. කිසිම නින්ජා සටනක් මේකෙදි වෙන්නේ නැහැ කියලා කකාෂි යාලව සනසනවා. ඒත් කකාෂි මේ කතා කරන අතරතුරේ එයාගේ ඇහැ එක තැනකට යනවා. හොඳටම පායලා තියෙන වැස්සක සේයාවක්වත් නැති පාරමැද පොඩි වතුර වලක් තියෙනවා. කකාෂි ඒක දැක්කත් නොදැක්ක වගේ ඉස්සරහට යනවා. මේක තමයි කකාෂිගේ තියෙන අත්දැකීම. එයා දන්නවා මේ වතුර වලේ මොකක් හරි අවුලක් තියෙනවා කියලා. ඒත් එයාට ඕනේ සතුරාට මුලින්ම ඇටැක් කරන්න ඉඩ දෙන්න. එක පාරටම ඒ වතුර වලින් නින්ජලා දෙන්නෙක් මතුවෙනවා. ඒ තමයි හිඩන් මිස්ට්. ඒ කියන්නේ මීදුන් ගම්මානේ ඉඳන් ආපු ඝාතකින්ගෙන් දෙන්නේ ඩීමන් බ්‍රදර්ස්ලා. එහෙම නැතන් යක්ෂ සහෝදරයෝ ගෝසු සහ මේසු. මෙයාලගේ අත්තල දම්බැල් වලින් බැඳපු විසගාපු යකඩ නියපොතු තියෙනවා. හිතන්නේවත් වෙලාවක් නැති තප්පර ගානක් ඇතුළත මේ දෙන්න ඒ දන්වල කකාෂිගේ ඇඟ වටේ ඔතලා එක පාරටම ඇදලා කකාෂිව කෑලි කෑලි වලට කඩලා දානවා. ලේ විසිනවා. කකාෂිගේ ශරීරයේ කෑලි බිම වැටෙනවා. මේ සීන් එක දකිනකොට අපිටත් අදාහගන්න බෑ. කකාෂි වගේ ජෝනින් කෙනෙක් මෙහෙම ලේසියෙන් මැරුණද? නරුටෝ ඉන්නේ සම්පූර්ණයෙන්ම ගල් ගැහිලා. එයාගේ ඇස් ඉස්සරහා එයාගේ ගුරුවරයාව කෑලි වලට ඉරලා දානවා එයා දැක්කා. නරුටෝගේ ඇඟම වෙවුලන්න පටන් ගන්නවා. එයාට එක අඩියක්වත් ඉස්සරහට තියාගන්න බෑ. බය කියන දේ නරුටෝගේ මුළු හිතම ආක්‍රමණය කරලා. ඩීමන් බ්‍රදර්ස්ලා දැන් හැරෙන්නේ නරුටෝ දිහාවට. ඊළඟ එක කියලා මෙයාලා නරුටෝට පනිනකොට නරුටෝට හිතාගන්නවත් බෑ මොකද්ද කරන්න කියලා. අන්න ඒ වෙලාවේ නරුටෝගේ ඔළුව උඩින් පැනපු කෙනෙක් ඒ යක්ෂ සහෝදරයෝ දෙන්නගේ දංවැල මැදට කුණායිකකින් ශොරිකන එකකුයි ගහලා ඒ දංවැල ගහකට තියලා හිර කරනවා. ඒ කවුද? ඒ තමයි සස්කේ උචීහා. සස්කේගේ මූණේ කිසිම බයක් නැහැ. එයා හරියට අවුරුදු ගාණක් මේ වගේ සටන් කරපු කෙනෙක් වගේ මාරම කූල් එකේ වැඩේ කරනවා. දම්වැල හිරුණු ගමන් සස්කේ දෙන්නගේ මූණටම පයින් ගහලා එයාලගේ ආයුධ අත්වලින් ගලවලා දානවා. මෙතනදී අපිට ලොකු වෙනසක් පේනව නේද? ඇයි නරුටෝ එහෙම ගල් ගැහුනේ? ඒත් සස්කේ කොහොමද මේ තරම් ඉක්මනට රියැක්ට් කරේ? නරුටෝ කියන්නේ කවදාවත් ජීවිතේ පරදුවට තියපු සටනකට ගියපු කෙනෙක් නෙමෙයි. එයාට මරණ බය කියන්නේ අලුත් දෙයක්. ඒත් සස්කේ කියන්නේ තමන්ගේ මුළු පවුලම තමන්ගේම අයියා අතින් මැරෙනවා ඇස් දෙකෙන්ම දැකපු කෙනෙක්. එදා ඉඳන් සස්කේ ජීවත් වුණේ මරණයත් එක්ක. ඒ මානසික කම්පණයම සස්කේ මේ වගේ අවස්ථාවකදී ගල් ගහෙන්නේ නැතුව සටන් කරන්න පුහුණු කරලා තියෙනවා. දම්වැල කැඩුනට පස්සේ අර යක්ෂ සහෝදරයෝ දෙන්න දෙපැත්තට පනිනවා. එක්කෙනෙක් පනින්නේ නරුටෝ දිහාවට. අනිත් කෙනා පනින්නේ ටසුනා දිහාවට. මේ වෙලාවේ සකුරා තමන්ගේ බය පැත්තක තියලා ටසුනා ඉස්සරහට පැනලා කුණායි එකක් දික් කරගෙන ඉන්නවා ටසුනාව බේරගන්න. ඒත් එක්කම සස්කේත් සකුරා දිහාවට පනිනවා. මේ ඔක්කොම වෙන්නේ තප්පර ගානක් ඇතුළත. නරුටෝට ගහන්න ආපු සතුරාගේ නියපොතු නරුටෝගේ අතපසාරු කරගෙන යන්න ඔන්න මෙන්න තියෙද්දි එකපාරටම කෙනෙක් ඇවිත් ඒ සතුරු දෙන්නම අල්ලලා බිම දානවා. ඒ තමයි කකාෂි සෙන්සේ. ඔව් කකාෂි මැරුණේ නෑ. එයා පාවිච්චි කරලා තියෙන්නේ සබ්ස්ටිටියුෂන් ජුට්සු. ඒ කියන්නේ ආදේශක ජුට්සු එක. කකාෂි කෑලි වලට කැඩෙනවා වගේ පෙවුනට එතන ඇත්තටම කැඩිලා ගියේ ලී කොටයක්. කකාෂි ගහක් උඩ හැංගිලා බලන් ඉඳලා තියෙනවා. මේ ළමයි තුන්දෙනා මේ තත්ත්වයට කොහොමද මුහුණ දෙන්නේ කියලා බලන්න වගේම මේ සතුරන්ගේ නියම ඉලක්කය කවුද කියලා තේරුම් ගන්න. කකාෂි සතුරෝ දෙන්නව ගහක ගැට ගහනවා. ඊට පස්සේ කකාෂි ඇවිත් සස්කේටයි සකුරාටයි ප්‍රශංසා කරනවා. හොඳ වැඩක් සස්කේ. සකුරා ඔයත් හොඳයි. ඊට පස්සේ කකාෂි නරුටෝ දිහා බලනවා. නරුටෝ ඔයාට තුවාල වුණාට සෝරි. මම හිතුවේ නෑ ඔයා බය වෙලා ඔහොම ගල් ගැහි කියලා. මේ වචන ටික නරුටෝගේ පපුවට පිහියකින් අයිනවා වගේ දැනෙන්නේ. තමන්ගේ හීනේ හොකාගේ කෙනෙක් වෙන එක ඒත් පළවෙනි සටනදීම තමන් බය වෙලා ගල් ගැහුණා. අනිත් පැත්තෙන් තමන්ගේ ලොකුම ප්‍රතිවාදියා සස්කේ නියමයට සටන් කරලා ගුරුවරයාගේ ප්‍රශංසාවත් ගත්තා. නරුටෝට දැනෙන ලැජ්ජාව වචනෙන් විස්තර කරන්න බෑ. සස්කේ නරුටෝ දිහා බලලා කින්ඩියට වගේ අහනවා ඔයාට තුවාලයක් නෑ නේද බයගුල්ලෝ කියලා. නරුටෝත් කේන්තියෙන් පුපුරන්න වගේ එනවා. මේ අස්සේ කකාෂි තව බරපතල දෙයක් කියනවා. මේ සතුරගේ නියපොතුවල විස ගාලා තියෙන්නේ. නරුටෝගේ අත පහුරු ගාලා තියෙන නිසා ඒ විස දැන් නරුටෝගේ ඇඟට යනවා. ඒ විස අයින් කරන්න නම් ගමට ආපහු යන්න වෙනවා කියලා කකාෂි කියනවා. ඒ කියන්නේ මිෂන් එක ෆේල්. නරුටෝ නිසා මුළු කණ්ඩායමටම ආපහු යන්න වෙනවා. ඒ මදිවට කකාෂි ටසුනා දිහාට හැරිලා අහනවා ලොකු ප්‍රශ්නයක්. මේ නින්ජලාවේ අපිට ගහන්න නෙමෙයි. එයාලගේ ඉලක්කය උනේ ඔයා. මේක C රැන්ක් මිෂන් එකක් නෙමෙයි. නින්ජලා පහර දෙනවනම් මේක අඩුම තරමේ B රැන්ක් නැත්නම් A රැන්ක් මිෂන් එක. ඇයි ඔයාලා අපිට බොරු කිව්වේ? ටසුනා බිම් බලා ගන්නවා. එයාට මොකක් හරි ලොකු රහසක් හංගන්න තියෙනවා කියලා පැහැදිලි. කකාෂි කියනවා මේ මිෂන් එක අපිට අදාළ නැහැ. අපි මේක අත්හැරලා ආපහු ගමට යනවා කියලා. නරුටෝට මේක දරා ගන්න බෑ. තමන්ගේ දුර්වලකම නිසා මිෂන් එකක් අත්හරින්න වෙනවා කියන එක එයාට ලොකු වේදනාවක්. එක පාරටම නරුටෝ කුණායි එකක් අරගෙන එයාගේ තුවාල වෙච්ච අතටම හයියෙන් අනිනවා. ලේ විසි වෙලා යනවා. සකුරා බය වෙලා කෑ ගහනවා. නරුටෝ මොකද්ද මේ කරන්නේ කියලා. නරුටෝ අතින් ලේ බේරෙද්දී ඒ ලේ වැකුණු කුණායි එක තද කරලා අල්ලගෙන මාරම අදිෂ්ඨානයකින්
කතා කරනවා. මං ගොඩක් මහන්සි වුණා. මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මං හිතුවා මම දැන් ශක්තිමත් කියලා. ඒත් අන්තිමට මට සිද්ධ වුණේ අනිත් අය මාව බේරගන්න කල් බලන් ඉන්න. මම මගේ මේ වං අතේ වේදනාව මත දිවුරනවා. මම ඒ කවදාවත් බය වෙලා ගල් ගහන්නේ නැහැ. මම ඒ කවදාවත් අනිත් අයට බරක් වෙන්නෙත් නැහැ. මම සස්කේට කවදාවත් පරදින්නේ නැහැ. මම මේ පාලං හදන මාමව කොහොම හරි ආරක්ෂා කරනවා. අපි මේ මිෂන් එක අත්හරින්නේ නැහැ කියලා. මේක තමයි නරුටෝගේ චරිතය අපි දකින පළවෙනි ලොකුම හැරවුම් ලක්ෂය. එයා තමන්ගේ දුර්වලකමට බයේ පැනලා යන්නේ නැහැ. එයා ඒකට මුහුණ දෙනවා. තමන්ගේ මත කපාගෙන ඒ වේදනාවෙන්ම තමන්ගේ හිත හදා ගන්නවා. එපිසෝඩ් එක බලන් ඉන්න අපේ ඇඟේ හිරිකඩු පිපෙන මොහොතක් තමයි මේක. කකාෂී නරුටෝ දිහා බලලා පොඩි හිනාවක් දාලා කියනවා ඔයා ওই විදිහට විෂ අයින් කරපු එක නම් හොඳයි නරුටෝ. හැබැයි ওই විදිහට දිගටම ලේ ගියොත් ඔයා මැරෙයි. නරුටෝගේ අර තිබ්බ ගාම්භීරකම සේරම නැති වෙලා ගිහින් එයා බය වෙලා දඟලන්න ගන්නවා. අනේ මම බේරගන්න මට මැරෙන්න බෑ කියලා. කකාෂි ඇවිත් නරුටෝගේ අත බලනවා. ඒත් කකාෂිගේ ඇස් පුදුමයෙන් ලොකු වෙනවා. නරුටෝ අතට කුණායකෙන් ඇනපු තුවාලේ ඒ වෙද්දි ටික ටික සුව වෙමින් පවතිනවා. කකාෂි තේරුම් ගන්නවා මේ නරුටෝගේ ඇඟ ඇතුලේ ඉන්න නයින් ටේල්ස් ඒ කියන්නේ වලිග නමේ නරියාගේ චක්‍රවල බලය තමයි කියලා. ඒත් කකාෂි එක කාටවත් නොකියා සාමාන්‍ය විදියට නරුටෝගේ අතට වෙලුම් පටියක් දානවා. මිෂන් එක අත්හරින්න නැතුව ඉස්සරහටම යන්න ටීම් 7 තීරණය කරනවා. ඒ ටසුනා හංගගෙන ඉන්න රහස මොකද්ද? ඇයි මේ මීදුන් ගම්මානයේ නින්ජලා ටසුනාව මරන්න හදන්නේ? මේ ප්‍රශ්නවලට අපිට උත්තර දැනගන්න නම් ඊළඟ එපිසෝඩ් එක බලන්න වෙනවා. 6 වෙනි එපිසෝඩ් එක ඉවර වෙන්නේ අපිට ලොකු කුතුහලයක් වගේම නරුටෝගේ අලුත් අධිෂ්ඨානය ගැන ලොකු බලාපොරොත්තුවක් ඉතුරු කරලා. ඉතින් යාළුවනේ කොහොමද මේ එපිසෝඩ් එක? නරුටෝ තමන්ගේ අතට කුණායි එකක් ඇනගෙන කරපු ඒ දියුරුම ඔයාලගේ හිතටත් වැදුණා නේද? මේ ගැන ඔයාලගේ අදහස් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඊළඟ එපිසෝඩ් එකේදී මෙයාලට මුහුණ දෙන්න වෙන්නේ මීට වඩා 1000කින් භයානක කෙනෙක්. ඒ තමයි Demon of the Hidden Miss සබුසා මොමුචි. ඒ සුපිරිම ෆයිට් එකේ රිව්ස් එකත් එක්ක ඉක්මනටම එනවා. ඒ නිසා ඇනිමේ ලොවෙන්න හා channel එක subscribe කරලා set වෙලා ඉන්න. වීඩියෝ එකට like එකක් දාලා යාළුවන්ට බලන්න share කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ එපිසෝඩ් එකකින් අපි ඉක්මනින් හම්බෙමු. අදට ගිහින් එන්නම්. ජය වේවා.